Dutiyampi buddham saranam gacchami. Dutiyampi dhammam saranam gacchami. Dutiyampi sangham saranam gacchami. Tatiyampi buddham saranam gacchami. Tatiyampi dhammam saranam gacchami. Tatiyampi sangham saranam gacchami. Sarana-gamanam sampunnam Panatipata veramani sikkhapadam samadhiyami. Adinna-dana veramani sikkhapadam samadhiyami. Kamesu miccācara veramani sikkhapadam samadhiyami. Musāvāda veramani sikkhapadam samadhiyami. Surameraya majjapamadattana veramani sikkhapadam samadhiyami. Tisaranena saddhim panchasilam dhammam sadhukam surakkitam katvā Abbavādena sampādē tabbam. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Samanta cakravaleshu atra gaccantu devata. Saddhammam munirājassa sunantu sagga mukkadam. Dhammasavana kālo ayam badantā. Dhammasavana kālo ayam badantā. Dhammasavana kālo ayam badantāti. Mātā pitu paṭṭhānam Buddhadharassa sanghaho anakulāca kammantā etam mangala muttamanti iti. Hondai Malaysia Sri Lanka Mahawihare Garudharati Pratipūja acara kita Malaysia में बौद्ध पुनरुदय पेरगमन करुवे विधिයට තමයි අපේ නායක හාමුදුරුවෝ කටයුතු කරන්නේ. මේ ධර්ම ප්‍රචාරයේ කටයුතු ලෝකේ පුරාම සිද්ධ කරන භික්ෂුන් වහන්සේලා අතර
ප්‍රමුඛතම කාර්යභාරයක් කරන අපේ නායක හාමුදුරුවෝ. උන්වහන්සේ මේ කටයුත්ත සිද්ධ නොකරනද අපි කොහොමද මෙතන ඇවිල්ලා මේ කටයුතු කරන්නේ? මලක් පහනක් හරි පූජා කරන්න තැනක් තියෙනවා නම් තියෙන්නේ කවුරු හින්දාද? නායක හාමුදුරුවෝ. උන්වහන්සේට නිරෝගී භාවය ලැබේවා. නායක හාමුදුරුවෝ අපේ ආයුෂත් අරගෙන චිරාත් කාලයක් ජීවත් වේවා කියලා අපි කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරමු. උඩංගලක් කියනවනේ. පිට ගෙනියන විදියටම කියලා. යෝග්‍ය රටණී මේ සීදාගෙන ඉන්නේ ගම්වලනේ පවුල්වලනේ පවුල්වල මිනිස්සු ඉඳලාගෙන ඉන්නේ පවුලේ කවුරු රටේ ඉන්නවනේ මිනිහා තමයි දේරම කරන්න ඕනේ කියලා. ගෙදරක දරුවෙක් කොට හරුණත් ඉස්සෙල්ලම කාටද කියන්නේ? රටේ ඉන්න කෙනා. මේ නොවිදිනා දුක් විඳින අපේ තරුණ මහත්තුරු දරුවෝ යම්මලා තාත්තල ප්‍රමුඛතම කාර්ය තමයි ඔයත්තන්ගේ මේ පවුලක් නඩත්තු කරන්නේ. එහෙම නෙමෙයි. අම්මා තාත්තා අමුදරු ඔය සිද්ධ කරන්නේ මහා උතුම් මංගල කාරණයක්. ඔය සිද්ධ කරන්නේ තථාගත භාෂිතයේ තුල තියෙන හරි වැදගත් ධර්මතාවය. නැත්තම් දෙහිත වරදින්න නම් හේතුවක් නැහැ. කිසි කෙනෙක් දන්නවද මේ විදිහට දුක කවුරුද? හරියටම කෝල් එකෙන් නැත්නම් සල්ලි වැටෙන කාලේ බහුලුත් එහෙම. අපේ කෙරට ඕන කරන යුතුයකම් ටික එහෙ දවසක් හරි පරක් වුණොත් එහෙම. සිහිගත වීම වෙන්නේ මදක තියාගන්න. මෙහෙම අපි තමයි අද බලන්න සූදානම් වෙන්නේ. පිටතේ මිනිස්සෙක් වෙලා ඉපදුනහම ඉස්සරලම ජීවිතේ හිතන්න පුරුදු වෙන්න ඕනේ. මම අනුන්ට හඳුරන්න එපා කියනවා නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයේ ලබාගෙන මේ මුළු ලෝකෙටම බණ කියන්න කලින් කියන්නේ වරදින්න හේතුව. උන්වහන්සේ බණ කියන්න කලින් උගන්වන ධර්මතාවයක් තිබ්බා. මොකද්ද? අනුගතර බෝධින් අසතු බෝධි ඉස්සරහම සිද්ධ කරේ. පිළිතුරු මේ දින හතක් හිටපිටති බෝධිය දිහා net අයා බලාගෙන ඉඳලා අනිවිස ලෝචන පූජාව සිද්ධ කරලා ලෝකෙටම බුදුහාමුදුරුවෝ ඉගෙනුවේ මොකද? කෙලෙහි ගුණ සලකන. බුදුගුණ සලකන. බුදුවරුමයි පැහැදිලි කරේ මේ ලෝකේ කෙලෙහි ගුණ දන්න මේ ලෝකේ කෙලෙහි ගුණ සලකන මිනිස්සු බඩේ හරි අඩුයි. හරි විරලයි. ඒ නිසා මේ පිටුතුන් කල්පනා කරගන්න ඕනේ. අපි ජීවත් වෙන්නේ මෙහෙම. සමාජෙ අපි ජීවත් වෙන්නේ කෙලෙහිුණ අඳුරන්නේ නැති සමාජෙ. දැන් මේ පිටුතුන්ට දෙනවා යුතුයකම් කරන්නත් තියෙනවා. කෙලෙහිුණ අඳුරන්නේ නැති මිනිස්සු ඉන්නවා කියලා දැනගන්නත් තියෙනවා. පිටුතුනේ මේ 2025 කෙවිලා 26 අවුරුද්ද ලබනකොට අපිට අලුත් වෙන්න අපිට දැනගන්න අපිට අවබෝධ කරගන්න කාරණා ගොඩක් තියෙනවා. පළවෙනි කාරණය පුරුදු වෙන්න. දැන් මේ ඇවිල්ලා ඉන්නේ කියේ. එයි දවසක විනාඩි 5ක්වත් අරගෙන හිතලා නැහැ. මොකටද ආවේ? මේ ඉඳලා එහි මොකද දැනගත්තේ? මුළු ගම කවුරු මුසාකාව කවුරු නැතද? ගමේ රටේ ඉන්නේ කෙනා
පවුලක මොකක් හරි වුණා. ඉඳට මතක තියාගන්න ආවේ ඉන්නකම් හම්බ කරන පඩිය ගෙදර යවන්න නෙමෙයි. ආවේ ඉන්නකම් හම්බ කරන දේවල් ලංකාවට යවන්න නෙමෙයි. අපි යනකොට අපිට පුරුදු වෙන්න ඕනේ මේ මිනිස්සෙගේ ජීවිතයේ තියෙන්නේ. පොඩි වැඩක් නෙමෙයි. ඉතින් කවුරුත් ඉන්නවද වාර්තා ජීවිතේ බලන්න. මම බණ කියනකොට මරන්න පුළුවන් මෑත් බණ අහනකොට මරන්න පුළුවන්. මේ කාලේ තුල තමයි මේ අස්ති පංජරයෙන් සදුමුලා මේ මස් ගොඩක් මේ යට මස් මහලකට මිදුණු අවසාන සේරම පැක් කරලා හමක් මේ අරදකේ මේ මාංශකේ නඩත්තු කරන්න නෙමෙයිද මේ ඔට්ටුවේ. මේක බොහොම පුංචි කාලයේදී බොහොම පුංචි කාලේ මේ පුංචි කාලයේ තුල කල්පනා කරන්න ඕනේ මේ භෞතිකයේ තුල සියල්ල කරනවා පිළිමහනවා වගේ. ඇත්තටම මේ පිළිතුරු හිතන්නේ අපි මොකට වගේ මිනිස්සු වෙලා ඉපදලා සංසාරේ අවදානම් අපි ආ මිනිස්සු වෙලා උපදින්න මේවා හිතන්න ඕනේ. කල්ප ගානක් දුක් විඳලා මේ මනුෂ්‍ය ආත්ම භාවය ලබාගෙනදී මම යෝජනා කරනවා ලංකාවේ තියෙනවා රාජගිරි ගුවන්පාලන වික්ටෝරියා ආබාධ නිවාසය. ඕකේ නේද? ඒක ධර්ම දේශනාවකට වැඩි. දුනියාර දෙන්න වෙලා හිටියේ 25ක් 30ක් විතර. මම මේකේ මොකද මතක තියාගන්නවා. රෝද පුටුවෙන් එන්න පුළුවන් සේරම ඇවිල්ලා හිටියේ. උතුරු කට්ටියට එන්න බෑ. ගියා පින්නතුනේ වාට්ටු ගානේ ගියා. සමහර පින්නතුන් ඉන්න ජීවිත කාලයක් ඉන්නේ අර වැසිකිලි පෝච්චිය. දැකලා තියෙනවා. අර ඇඳයට තමයි ආන්දෝලනේ කොමන්ට් එක තියෙන්නේ. ඒ ඇඳයට කොමන්ට් එක. ඇඳුමක් වඳින්න පුළුවන්. අපි වගේ වෙනද දෙනකොට කීපාරක් විතර සර්ට් එක උස්සලා බැලුවා දිර හිටලා තියෙන්නේ නැද්ද කියලා නේද ඔය. මේ ගාන්ධිනවාද නැද්ද කියලා මම සරපුදේ කලේ සමහරියනවා මේකට බෙල්ට් එක ගලපනවා. ඒ තෝරාගෙන ඉන්නේ තව ඉන්න ඒ ජීවිත කාලයට අහඩුවක් සමහරව ඉන්නවා මුදුනේ අවුරුදු 45ක් 50ක් වෙනවා මහා පොළවේ පය ගහලා නැහැ. තව සමහරව ඉන්නවා ජීවිතේ රකින්නල බක්කටක් කාලා ජීවිතේට අද්දෙක එකහු කරලා වැදගන්න ජීවිතේට දෝතින් කරන් වතුරක පීලා නැහැ. කියම් බල ඒ මිනිස්සු නෙමෙයි මොකක්ද අපිට තියෙන අඩුපාඩු. එයාත් දිහා බලලා කියන්නේ මොනවාද අපිට තියෙන ගැටලු මොනවාද තුර හැන්දාවට කල්පනා කරන්න ප්‍රශ්න මොනවාද අපිට වද වෙන්න තියෙන දේවල් එකක් විදිහට බලන්න පවුලේ ගැටලු ඇති පෙම්නදී ප්‍රශ්න ස්වාමියා පිරිත ගැටලු ඇති ඉන්න තැන යාළුවාගේ ප්‍රශ්න අනේ නොමිනේෂන් කියලා නේද මතක තියාගන්න. ඒ උදවියත් මිනිස්සු අපේ මිනිස්සු පිනතුනේ මේ බලන්න කොච්චර මේ තරුණ මහත්තුරු මේ පිනතුන් භාග්‍යවන්තද කියනවා නම් විදේශ රටක හිටියත් බණ ටිකක් අහන්න යන්න හැකියාව තියෙනවා නේ. විදේශ රටක හිටියත් දෙයනේ කියලා බුදුන් වහන්සේට හැකියාව තියෙනවා. සංසාරේ කොච්චර පින් කරලාද සංසාරේ කොච්චර
දන් දීලා සංසාර කොච්චර සිවුර ගලන මතක තියාගන්න. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය උදනාස්ති කරන්නේ. මේ මැලේසියානු සංචාරයට අපේ සංවිධානයේ තුරුදන් කාර්ය අමාරුවෙන් දන්නවනේ මම අවුරුද්දට ලංකාවේ බණ 500ක් විතර ගියා. ඒකට මම දැන් මෙහෙන් යනකොට මම යන්නේ උඩමළුවට. බන්දර වලට ගියේ. ඒකට හවත් දිවුර වෙනවා. ඒ නිසා මගේ පළමු යෝජනාව තමයි කියන එක වචනයක් අපත් කරන්න. බය වෙන්න කවදාවත් අවඩක් සිද්ධ වෙන්නේ නැහැ යහපතක් විතරයි වෙන්නේ. හෙඩෙන් නම් අනේකට කතා කරන්න පුළුවන්. තෝවත් කියන්නේ හිතන්නේ. අනේක කම්පා වෙනවා නම් අකමැති නම් අනේකගේ හිත රිදෙනවා නම් දේශය ඇති වෙනවා නම් උදාහරණයක් කියන්නේ. බැම්මල කොච්චර ගුණාවක් කරනවද දෙනවා. කාගෙද? දෙපොතබයිද? ස්වාමීන් ප්‍රතිජනේ වාචාය සම්වරෝ සාදු. බුදුර මොකද්ද උගන්වන්නේ? වචනේ සංවරකම තියෙන්න ඕන. ඒ හින්දා වෙන්නේ එතන පොරට. එතකොට මේ මැලේසියාවේ තිබුණ දර්ශිතර කේන්ද්‍රය උදේ. ඕනනම් දැන් බලන්න 10 දෙනෙක් විතර ගිහලා ඉස්සරහ හිටවන්න ඕන. කණ්ඩායම පිටපස්සේ ඉන්නවා. මහාන්දරනේ ගම කියන්නේ නැහැ. අම්මගේ කෙරුවොත් කොල්ලෙකුට ඉඳගත් ආන්දරනේ නැහැ. කියන්නේ මේ ජීවිතය අපි වැඩි පුරා නිතර කේන්ද්‍රියන උදවේ නිතර ඇවිස්සෙන උදවේ නිතර කලබල වෙන උදවේ විනාඩි 10ක් විතර අරගෙන ඉන්න පුළුවන් දෙයක් වෙනවා. මොකටද කේන්ද්‍රිය? කවුරු හින්දාද කේන්ද්‍රිය? වත්තන් අවසානයේ ඉඳි අපරාධික කියලා. වත්තන් අවසානයේ ඉඳි ඒක හරිය පාඩුවක් කියලා. අපි විශ්සන තරමක් කැවිස්සෙන්නේ මේ ජීවිතය අලුතින් දකින්න. දැන් කාගේ ෆෝන් එක සද්දේ කෝල් එකක් එනකොට කාටද කියන්නේ? ෆෝන් එක ඉදිකාරට කාටද දාන්නේ? චක්චෝකල බලන්නේ දෙපැත්ත. මොකටද අනුගේ ෆෝන් වල කෝල් ලකුලක් වෙන්නේ? ඒ කතා කරනවත් ගන්න. ෆෝන් වල කෝල් එක තමයි මොනවාද? මම දැකලා තියෙන සමහර අය ගිරින්ටෝ කරන ෆෝන් එකයි දිගාර. එහෙම වෙන්න එපා. අපේ ගම්වලත් එහෙම. අපූර්වට හඳුනන්නේ ප්‍රවෘත්ති බල බල ඉන්නවා. අගිර මී ගන්න අපරාධ ප්‍රවෘත්ති බල බල ඉන්නකොට බැරි වෙලාවත් අල්ලපු විතර බණ දැක්කොත් එහෙම ජීවිතේ ප්‍රවෘත්ති ඔෆ් කරලා බණ අහනවා. ප්‍රවෘත්ති ඉන්නවා අල්ලපු විතර මොනවාද කියනවත් එක්ක ටිකක් බෙදනවා සද්දයි. මොකද කරන්නේ? ගාලා ප්‍රවෘත්ති නාත්තා ගෙදර සත්‍ය දේරනාත් සත්‍ය දුන්නේ. මොකද? බුදුදෙලා ඉන්නවා. අපි අපේ ජීවිතේ විදේශගත ප්‍රේමයෙන් වැඩි පුරම නේද? හුරු වෙලා ඉන්නෙම අපේ සැප සතුට තීරණය කරන්නේ අපේ ආධ්‍යාත්මයේ හොඳ නරක තීරණය කරන්නේ කවුරුමද? අනුන්මත්.
කම්පා වෙන්නේ කවුද? අපි. මම ඒකට යෝජනා කරනවා. අනුන්මත කලබල වෙන එක නවත්තන්න. එක දවසක්වත් තියෙනවා අපි අපිට කුමාර වෙන්න ගත්තා. කාටද බලන්න. අනුන්ටනේ. පෞද්ගලික එක අපිට දන්න අපේ ජීවිතේ වෙනතුන් කවදා හරි සැකකිරවනම් කාවද සැකකිරවෙන්නේ අපි කවදාවත් අපිව සැක කරලා දෙනවා කවද සැක අනේක කරපු වැඩක් අනේක කරපු වැරද්ද මහදයක් කොනේ කවදාවත් අපි කරපු වැරද්දකට අපිට කේන්ති ගිහින් අපි කේන්ති ගන්න කවුරු කරන්නේ අපි කරන්නේ වලට අනුකූලව මොකටද අනුකූලව අපි කියන්නේ දැන් විතර කොහොමද එහෙම ඔයයන් වබියන් ගන්න දෙයක් කරනවා කාටවත් සද්ද හුන්නේ නැත්නම් මොකද කරන්නේ හිමීට කප්පිගල්ලා විදිහ කරනවා පරි වෙලාව අපි සාලේ ඉන්නකොට කුස්සිය කවුරු හරි මම කයි දුන්නොත් එහෙමත් දෙන්නොත් අර විදුත් එක්ක ගලවනවා එකයි ගන්න මේකටම යෝජනා කරන්නේ අනුන්ගෙන් කලබල වෙන එක නවත්තා ජීවිතේ පොඩි වෙලාවක් කරගෙන මගේ ආධ්‍යාත්මය මගේ හික්මී අර නච්චා දේවි කෞපේන තන්සමස කාපහං සුනක් පුච්ච නර්තං පණ්ඩිතං ධර්ම වර්ධිතං මගේ විනය සදාචාරය හික්මී මේක මම විසින් සකස් කරගන්න ඕනයි කියන්නේ ඒක මගේ ආධ්‍යාත්මයට හොඳයි කියන්නේ අපි හිතන්න ඕනේ මොකද මරණ මංච කියලවයි මෙලොවයි දෝලණය වෙනකොට කවුද අපි විතර දැන් ඔය සමාජ කියනවා නේද මෙන්න අකාල් මරණ කියලා එහෙම ජීවිතේ අවුරුදු 20ක් මරණත් ජීවිතේ අවසාන කාලේ 30ක් මරණත් ජීවිතේ අවසාන කාලේ 80ක් මරණත් ඒ තමයි ජීවිතේ අවසාන කාලේ මේක හරියි මොහිතන වෙලාවක සිද්ධ වෙන්න පුළුවන් දෙයක් ඉඳලා යෝජනා කරන්නේ හරි පරිස්සමට පුළුවන් නම් අනුන්ගේ හොයන බලන්න නවත්තා යුතුයකම් කරන්න අපි වැඩිපුරම කැමති අපේ කෙරෙන්න තියෙන දේකට අනුන්ගේ ලැබෙන්න තියෙන දෙයක් ජීවිතේ වැඩිපුරම බලන්නේ මොකක්ද අපේ කෙරෙන්න තියෙන දේකට අනේකයි මොකද්ද ලැබෙන්න තියෙන අනේකයි මොකද්ද කෙරෙන්න තියෙන කියලා පුළුවන් නම් පුරුදු වෙන්න ඔය අනේකකින් හම්බෙන්න තියෙන එකට වඩා අපේ මොකද්ද කෙරෙන්න තියෙන්නේ කියලා බලන්න එතකොට හරි පහසුයි වෙන්නේ නැවත දකින්නොත් මේ දවස්වල කොච්චර මට ගන්නවා මේ දවස්වල කොච්චර Facebook එකේ දකින්නත් ආන්දරේ සමහර පොත් පිටින් හදාගෙන ගිහලා පන්සල් වලට දීලා යම් කලවෙන්න වැඩ නැද්ද පොත් පිටින් හදාගෙන ගිහින් තියෙන කල්පෝරේ මෙහෙම එකක කතෝලිකේ කුඩු කාර්යයෙන් මට ඇමරිකාවේ සල්ලි පොම්බ කරනවා බණ සංවිධානය කරන මැලේසියාවට පොම්බ දෙනවා කොරද මොකද්ද මේ ව්‍යායාම ලක්ෂ ගණනින් ලංකාවේ අපේ තරුණ තරුණියෝ බණ අහන්න එක්කව මිනිස්සු නවත්තන බීලා ගෙවල් වල රණ්ඩු වෙච්ච දබර වෙච්ච තාත්තලා නවත්තන ලංකාවේ පන්සල් වල හාමුදුරුවෝ ගිය සිල්
මහඳුර ඔයාට පිළිසිද්ධ වෙන ජීවිතේකවත් සුමතානිකවත් ආවුනදීගේ මනසල්ල. තමමට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි මගක් හරියදගෙන යන්න පුළුවන්. දොරකඩ හරි අරගෙන යන්න පුළුවන් ගණන්. ඔය එනිද අපි කවදාවත් කලබල වෙනවා. කවදාවත් කුලක් වෙනවා. මම නැත්තන් ප්‍රයෝජන කරන්නේ. අපේ කෙරෙන්න තියෙන දේවල් කල්පනා කරන්න. මේ පාර ගන්නත් ආදාරේ දෙනකොට මම ඉස්සල්ලාම අරන්ගි මට ගහුවාම කෙනෙක්. ඒ හමුදුරට කතා කරගෙන ගියා. ඒ පුණිය කවුද හිතන්නේ? මම හතුරුකම් කරන කෙනෙක්. ඉස්සල්ලාම පුරුදු වෙන්න ජීවිතේ මරෙන්න කලින් වෛරය නැති කරන්න නම් ඒ හමුදුර තමයි දැම්ම යොදම යාළුවා. ඒ හමුදුර තමයි දැම්ම හොඳම මිත්‍රයා. මංගල බුදුහාමුදුරුවෝ කියපු දේ තමයි මහී වේදේන දේවානි සම්මන්තිද බුදාච. ඔය විදේශ රටකට ආවම උදව් කරන්න එපා කියන්නේ කාටද? නේ? ලංකාවේ මිනිස්සුන්ට නෑ ජායමනේ බොරවල උදව් කරපු ගමන් අනිත් පැත්තට තට්ටු දාන්න එක. අය කට උත්තර නැතිවට දෙනවා කවුද? ලංකාවේ මිනිස්සු. ඔය ඒ එන්නට කමක් නෑ. අපේ කෙරෙන්න තියෙනවනේ මේ යෝජනා කරන්නේ වෛරය තරහව නැති කරන්න තියෙන එකම ආත්මයේ මිනිසත් තමයි. මට කියනවා අස්සනක් දාලා දෙන්න මිලියන 10ක් විතර 500ක් එන්දරවාසිය වන්නත් ඉල්ල අපහාස කරුවා කියලා. අනේ පිටතනේ අර රසවාහිනී කියලා දෙයක් තියෙනවා. දඹදිවි කියන්නේ මේ දෙහාමුදුරුවෝ මම මේ කියන හොඳට මට විද්‍යාවෙන් හැදෙන්න නම් කරන්න. පන්සලේ හාමුදුරුවන්ට හොඳට සිවුරු හම්බෙන්න. ගමේ කොල්ල බලනවා සිවුරු හම්බුනාට පොරවන්නේ මොනවාද? පරණේ සිවුරක් දීලා රැකගෙන ඉතින් හොරෙක් ඇවිල්ලා හැමදාම හාමුදුරුවෝ සිවුරු උස්සනවා. හාමුදුරුවෝ මොකක්ද කියන්නේ හාමුදුරුවෝ එහෙම පස්සේ අල්ලගත්ත හොර අල්ලගෙන තසලා තඩි ගහලා අලුත් බලදාග මලමිනියක් කරගෙන ඇඟට තියලා බැඳලා මුළු ගමේම ප්‍රචාරයක් කරේ ආසය මලමිනියක් කරපින්න ගත්ත යකෙක් කෙනා කිසි කෙනෙක් දොරවල් අරින්න එපා කියලා. අනේ අර හොරා බයේ පිටුතුන් කුටි කාලා මලමිනියක් මලමිනියක් කරගෙන ගමේ දුවනවා කියලා. මලමිනිය බැඳගෙන ගියා. ගෙදර ගිහිල්ලා තට්ටු කරුවා දොර අරිනකොට මිස්සර හැදෙන්නේ මලකන් ලහුව දොර. අවසානයේ කොහාටද ගියේ? පන්සලේ හාමුදුරුවෝ ගිහපු ගමන් හාමුදුරුවෝ මලමිනිය කලවලා පැත්තකට දාලා කුණු වතුරෙන් නාවල තෙල් බෙහෙත් ගානකට තඩි ගහපු ගමේ කොල්ලවා අමාරුවෙන් හරි මේක කරන්න බින්නදුන් මේක මෙයාත් ඉවරයක් කරන්න ඕනේ ඒක. කොල්ලෝ ඇවිල්ලා කියනවා ආම්දුරනේ හොරා ගහලා පන්නන්න ඕක තමයි ඔබ වහන්සේගේ සිවුරු හොරලා කියලා. ඒ ආම්දුර ආලත් වෙනද බල්ලෝ අපිට ගාවට අපි බල්ලෝ තාපන්නේ කියලා. ඔතනින් ගියා. බල්ලෝ අපේ කකුල හැප්පුවට අපි බල්ලෝගේ කකුල හොබන්න යන්න හොඳ නැහැ. මම මේ බල්ලෝ කියලා නෙමෙයි මිනිස්සුන්ට. ඔය හොඳ කොලිටි එකක් මේන්ටේන් කරන්න. ගායෝච නිවාතෝ
ආයෝජනය අනෙකට ගරු කරන්න හොඳ නිහතමානීකමක් තියාගන්න පිස්සු කලබල වුණාට දොස්තර කලබල වෙන්නේ නැහැ කියලා. දොස්තර කෙනෙක් කලබල වෙන්නේ නැහැ. පිස්සෙන් නම් වෙන්නේ. හොඳ වෛද්‍යවරයෙක් වෙන්න. මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙනවන් සත්පුරුෂකම් තියෙන මිනිස්සු සත්පුරුෂකම දෙනවා. දැන් හදවතට දක්වලා දාලා බලන්න මං ගාව මොනවද දෙන්නේ කියලා. කැතකම තියෙන මිනිස්සු කැතකම දෙනවා. මැලේසියාවේ දිනවල ගතු කියලා කියන මිනිස්සු නැති. පස්සේ රියැක්ෂන් වලින් මට හිතෙන්නේ මැලේසියාවේ තරම කොහෙවත් එහෙම. මේ ඉන්න දෙපදාද මිනිස්සු නෑ. මොකද ඔය පෙසන්යන් ගන්න මේක ඉවෙන්ට් වල නෑ. ඔය ලංකාවේ වන්න නැන් ගහලා ඉන්නේ මෙහා පොළොවේ. පෙසන් ගන්න. වන්න නැන් ගන්න බෑ. වතන මතක කියන්නේ ජප්පහලා වගේ. පුරුදු වෙන්න. යනකොට කියලා හිතන්නේ ගල්බයින් ජීවිතේ මිනිස්සු වනාතන සමහර විදන්නේ රස්සාව කියලා. පිළිතුරු අනේකට හරියනකොට සතුටු වෙන්න පුළුවන් එක මාත්‍රේ මොකක්ද? මනුෂ්‍යාත්ම භාවයේ විතරයි මේකට තියෙන්නේ. තේරෙන්නේ නැහැ. ඇස් දෙකෙන් මොකක් හරි බලලා හිත පැහැදීමක් ඇති කරගන්න පුළුවන් මොනවාද? ඇස් දෙකෙන් ආධ්‍යාත්මයට ගන්න තියෙන වැඩේ ගන්න. ඇස් දෙකෙන් මොකක් හරි රූපයක් දකලා අපි අරමුණක් ගන්න. ඒ ගන්න අරමුණ හරි පිරිසුදු වෙන්න ඕනේ. ඒ ගන්න අරමුණ හරි පැහැපත් වෙන්න ඕනේ. දැක්කම සමහරවිට ඊර්ෂ්‍යාවක් වෙනවා. අපි ඇත්තටම ඊර්ෂ්‍යා කරන්නේ අපේ දේවල් වලට අනුන්ගේ දේවල් වලට. අනුන්ගේ දේවල් වලට නෙමෙයි. විභාගත් විඳින්න වෙන්නේ කාටද? අපි. මෙතනදී භාසදීවා කරොන්දිවා. තතෝන දුක්ඛමං නේති නැත්තම් සුඛමං නේති. චක්කං වහපතෝ පදං නැත්තම් ඡායාව. සංසාරේ කියන හැම වචනයකටම වගේ කියන්න. කරන හැම දෙයකටම වගේ කියන්න. ඒ හින්දාවද අනුන්ට කරන්නේ නවත්තන්න. අනුන්ගේ දේවල් කියන්නේ මේක ඕනනම් අදට බලන්න පුළුවන්. නිකම්ම කියනකොට කරන්න පුළුවන්. අද කියපු අනිත් දේවල් කරන්න. අවුල් ආකාරය කියන්නේ තමයි පුද්ගලිකව හම්බ වෙන පොඩි කාරණයක්. මොකක් හරි කරගෙන ස්ථාවර වෙන්න බලන්න. මොකද අවුරුදු 35 වලට ගියතොරක් හදලා ඉවර වෙන්නේ නැහැ. කවුරුත් ඉන්නද රජ වෙන්නේ කියලා හිතාගෙන මැලේසියාව. පොඩි වැඩකට ඇවිල්ලා තියෙන්නේ. ආහාර ගෙවල් කබරක් කරලා නැහැ තාම. වෙච්ච ණය එහෙමමයි. මුල ගානක්වත් නැතුව ඉන්නවා. මෙහෙම වෙලා බෑ. මේ වාහන හටක් ගන්න ඕනේ. මේ දොර ඒක හදා ගන්න ඕනේ. කොළන් වගේ පාරක් වයින් ගන්න බෑ. මේ ටිකවත් කරගත්තා නම් දැන් මේ හඳුරුනේ හම්බෙන්න පටි වරන්න බෑ කියලා. මම කියන්නේ නොකානු වී කරන රස්සා අම්මේ කප්පේ කියලා යාළුවෙක් කියලා කඩරහට කාලා ගමේ තුනේ වෙලෙලේ ඇවිදලා මොකවත් නැතු මලකතරකවත් තියාගන්න බැරුව ඒ නෝන්දට මතක තියාගන්න ඔය දුකින් අවදාහරි
ප්‍රයෝජනයක් තියෙනවා. මේ විතරක් ගණන් කියලා පෙට්ටි ගන්න ඉවර ගන්නවද? හිතන්නේ දවස් ලොකුකට ගියා මට නම් දවසට පැයක් යනවා ආපහු මේ ලෝක පුරුදු වෙන්න හේන්න මිනිස්සු කියන දේවල් අහලා මෙහෙකට එකතු කරන්න එපා අරනේ පඩි ගත්තාම දෙන්න හම්බුනාම දෙන්න ඊළඟ මාසේ පඩි එකක් දෙන්න මේ ජීවිතේ මේ භාග්‍යවත් අවස්ථාවක් ලැබිලා තියෙනවා බුදුරු පදනින්ද අපේ අම්මයි තාත්තයි දෙන්නේ බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා මගෙන් පස්සේ මේ ලෝකේ ඔය මේක කියලාද මතක් වෙච්චේ අම්මා තාත්තගේ ජීවිතවල හම්බුනේ ඒක වැකේෂන් යනවා නේ නිරෝධ වෙනවා ලංකාවේ ඒක තමයි බයිලාට තමයි ඒක අම්මා කෙනෙක් කියනවා හාමුදුරනේ කොල්ලා අවුරුද්දකට පස්සේ දවස් 10කට යන්න දවස් දෙකකට කලින් කිව්වොත් කවුරුද හදලා දෙන්නේ කියලා දාන්න දැක්කේ යන්න ආපහු මේ දවස් දෙකකට කලින් වහමන් නෙමෙයි හොඳ යනකොට මෙහෙම ප්ලෑන් කරලා ඉවරයි. පහවදායන අර අම්මා කියනවා ආසාවට කුස්සියේ ඉඳගෙන හිටියේ නෑලු එක මාළුවක් කියලා. අපි මෙතන ඉන්නවා කිව්වා. ගමේ උඹලා ඉන්නකොට හාව වෙන්නකොටද ගමට. මේක නිවාඩු වෙන්නේ ගමට ආදද දෙද? අම්මා තාත්තා බලාවල අම්මා අඬනවා කියන්නේ එන්න දවස් දෙකකට කලින් කිව්වොත් කවුරු ටිකක් වෙලා දෙන්න කියලා නරන්නේ අම්මා කියනවා එක මාළුවක් උඩට කපිදගෙන ඉන්නේ නෑ කුස්සිය කරලා අම්මා පඩියේ ඉල්ලුවේ නෑ වරුණු මුදුමාලේ ඉල්ලුවේ නෑ අම්මාගේ ආසාවෙන් ඉඳන්නේ කොල්ලා කෙල්ල එහෙමනේ කියන්නේ අපේ අම්මා එනදා කියෝ එක දවසක් ඉදී නෑ හැමදාම පොරා 12 වෙලකයි ඉඳා මම දොස් පරස් කියනවා නෙමෙයි එහෙම කාටවත් පාවිච්චි වෙන්නේ අම්මා තාත්තාගේ උමනාවෙන් ආසාවෙන් බලාගෙන ඉන්න ජීවිතය ආකාරයේ ඔබ දිය කරගන්න අවදානත් අම්මලා තාත්තලා අපිට කියනවා මිසක් නම් මොකක් හරි කරගන්න කියලා දෙනවා මට කරන්න කියලා. සමහරක් අම්මලා නම් ඉන්නවා අපේ පටි අරගෙන අයියලාට යකලාට කවුරුද. ඒක අපේ නරක කාටද දෙන්න? වැත්තන්නේ නැද්ද මම දැන් බොහෝ කවුරුලේ. එක හොඳක්වත් කියන්නේ පොල් එකක් ගත්ත ගමන් සමහර විට කියන්නේ කවුරුද? ලංකාවේ අයියගෙන අක්කගෙන පවුල ගෙනියන. මහරණලා ඉන්න මෙහි ආවදන නැවත කෑවද දිවද කියලා අහන්න. සල්ලි වෙන දවස් කරපුවාම බෝල. ඒ හින්දා ඔය මොනවාරි පාඩුවක් තිබ්බත් අපේ කෙරෙන්න තියෙන යුතුයකම කරගන්න තිබ්බහම අපිට සනසීම තියෙනවා. අපිට දුකක් නැහැ. තාත්තගේ දේවලු එහෙමයි. ඊට පස්සේ දිරිද මේ ගෙදර රත්තරන් 100ක් නෑ එහෙම තිබ්බට පැයක් ඉවරලා තියෙනවා හදවතේ බලන්න බයි වෙලා වෙනවා
හතර පස් දෙනෙක් ගෙදර ගිහින් ඔය මේ කට්ටියත් එක්ක ජීවත් වෙන්න බැරුණේ නෝත්වේ. පොඩි පිරිසක් එහින්දර ගෙදර පවුලක් නඩත්තු කරන්නට පවුල පන්සල වගේ තියෙන්නේ මම යෝජනා කරන්නේ හරි හොඳට මේ බොහොම පොඩි ජීවිතයක් නේ අපිට තියෙන්නේ. ලංකාවේ මිනිස්සු හරියට හැදෙනවා. පුදුම විදිහට. නමුත් නත්තල තිබ්බන්නේ මේ දක්කතා කරන කටාණි බලක් කියලා. එහෙම කතෝලික කියලා ભેදයක් නැහැ. පල්ලි 17ක මෞලවියාව කරුණා සභාවේ මුගේට අපේ 14 කවුරුල බණක් කියනවා. හරි හැගීම ධර්මයේ ආස්තර ධර්මයේ විවිධන ඒකට දෙවිලා මොකද කියන්නේ වෙන මුකුත් නැතර ඔයාලනේ කියන්නේ ඔයා කියලා දුන්නේ දේවල් වල ඉන්නකොට ඒ දරු අවසානයේ උඩට ඇවිල්ලා ගෙම්බියාට ඉන්නෝ මේ යමක උඩින් කුසෙන්නේ කුසබෝ මේ කුණට ගහුව මේ කුණත් එක්ක උඩ ගියගව මේ කාල උසකෙන් ගියා අර ගෙම්බි ගෙම්බෙන් බඳනම අදලත් මියා මියාට කියලා කතාවක් කරනවා මොකද පුළුවන් දේවල් අල්ලන්න පුළුවන් ස්පර්ශ කරන්න පුළුවන් තෙරක් පරක් ජීවන කාල බක්කන්නේ සබගේ හදතු ඒ තමයි පරිස්සමට ඉන්නෝනේ නොගැලපෙන දේ අසම්මත දේ ගණපන්න කියව මොකද සත්‍යය විනාශය විදවන්න කිසි කෙනෙකුට නිඳා කරන්න එපා. දරලා තියෙන සමාජ පෙරදිය මටව ගහනවා පැටිය වහන කනවා අර දැක්කද කවුරු අය පොඩි කාලේ බෙල්ල කවුද ගැප්පේ අම්මා බඩබල උරුපායි පඩේක බඩේ මිනිස්සු කියනවා හාමුදුරනේ මේ පිහියේ කොහොමද ගැඹුරු කියලා හිතාගන්න බෑ. මස්පන්සිය කරන්නේ කියන පිහියේ ගලේ වල නැහැ නේද? දෙල්ලවන මොන අර කියනවා පිහියේ සරියට අකුලක් මොන වෛරයක් තියෙනද කිව්ව මතකද නරන්න කලින් තරහවයි වෛරය නැති කරලා ඇයි වෛරකාර සංසාර උපදිත ලංගලා දැත් කරලා ඇයි ලංගලා තරහ විරිමහන්න පුළුවන් වෛරය විරිමහන්න පුළුවන් ලංගලා දැත් කරලා हमारे दिनों में गीतों ने दरुण तोबिया पे हज़रत होते गए हमारे दिनों में दरुण गीतों ने मुगल हमारे दरुण गीतों हम हमारे ताकत नम उन्होंने भी किया जातियों पतन ने ये बोलता लगे दरुण पतन हमारे ताकत युवक से अंत में कितने हमारे कितने तो मैं बाला में ඒ දරුවගේ ජීවිතේ ඉවරයි. අම්මා තාත්තා වෛරකාරව වෙන්න පුළුවන්. බිරිඳ ස්වාමියා ධර්ම වෙන්න පුළුවන්. මොකද රගම්බල උදාසේ කෙල්ලේ වෙලෙක වෙනෝ යාළුවා පොල්. මතකද කොළඹ කැම්පස් එකේ තරුණ දරුවෝ විදිහට කවුරු තුනක් විතර කෙල්ලේ ගියේ මට ඒක සර්ප්‍රයිස් කරන්න යාළුවා පොල්. වැඩිපුරම අපි නිදා ගන්න වැඩිපුරම අපි නිදා ගන්න
වැඩිපුරම අපේ රිදෙන් දැනෙන් අඬන්නේ කම්පාවෙන් ළඟම ඉන්න මිනිස්සු හින්දා දඹුලට ඇති මිනිස්සු. දඹුලට ඇති මිනිස්සු ගණනවා ජීවිතේ. උදාහරණයක් විදියට. දන්න ජීවිතයක් මොකක්ද බලන්න හිනායනෝ තමයි ඉස්සෙක මොන්නේ උදේට හදවතම සේකුමාර වෙනවා අල්ලදුන් ටැපලි මොනවද කොහොමද තරගට වෙලා බලන්න ඕනේ කවුද තරහකාරයෝ කියලා. එහෙනම් මම යෝජනා කරන්න ඔබේ ආත්මය ඉවරක් කරලා කියලා. හතුරු තරහකාරයෝ වෛරකාරයෝ යාළුවෝ මෙහෙම වසන තුරු නිවන් දකින්නු අකල් මරණයක් සහ පිපාසාවකටපත් නොවේවා බුදුරු නොවේවා කවදාවත් දුගතිය නොඉපදේවා සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් හේතු වාසනා වේවා සාදු 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 කියලා පිප්පෙත් අනුමෝදන් වෙමු. කොහොම වැදගත් ආශිර්වාද කරමු. සබ්බීතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ සිටි අපේම යාළුවෝ නිවන් දකින්න නැති ඒ කාලේ මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පින් පුරවමු අපි සංසාරේ බුදු හාමුදුරු අපි දකින්න නැති බණ අහන්න නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ